යාළුවනේ මටත් හිතුණා අද අපේ ගම ගැන පොඩ්ඩක් ඔයාලට පෙන්නන්න. මේක තමයි යාළුවනේ අපේ ගම. ඔය නුවර යන කවුරුත් යන්නේ යාළුවනේ අපේ ගම මැදින් තමයි ඉතින්. අර දිත්වා කුණාටුවත් එක්ක පාරවල් ලැබුණානේ. නාය ගිහිල්ලා හැමතැනම. ඉතින් දැන් ඉතින් ට්‍රේන් වැඩ කරන්නේ නැහැ. ඉතින් යාළුවනේ මටත් හිතුණා පොඩ්ඩක් අපේ ගම පොඩ්ඩක් වර්ණනා කරන්න ඔයාලට. හරිම ලස්සනයි, හරිම සුන්දරයි. අපේ ගම හරි සිරියාවයි. මේ වගේ නම් යාළුවනේ හොඳට වතුර ආවා ඒ දවස්වල. මේ උඩ නාය ගිහලා තියෙන්නේ. මොකද දැන් වතුර නැහැ. හිඳිලා. තව සෑහෙන කාලයක් යයි මම හිතන්නේ නුවරට ට්‍රේන් එකක් යන්න. කොහමද? සන කුඹුරේ ආයල් ටිකක් පේනවා. ඔය නම් කෙලින්ම පේන්නේ බුදු ගල්ලනේ කියලා. අන්සලක් තියෙනවා. හරිද? ඉස්සර සූර සරදියල් ඔතන හැංගිලා ඉඳලා තියෙනවා. ගොඩක් අය දන්නේ නැතුව ඇති. ඒක ගිහිල්ලා බලන්න පුළුවන්. හැංගිලා ලොකු ගල් ගුහාවක්ම තියෙනවා. අතනින් යාළුවනේ එහා පැත්ත. ඈත පේන උතුම් කන්ද එක ඔයාලට හරියටම පේන්නේ නැතුව ඇති. ඉතින් යාළුවනේ මේක තමයි උඩරට දුම්රිය මාර්ගය. ඈතින් පේන්නේ අලගල්ල. බලන්න කොහොමද අපේ ගම ලස්සනයිද? හරි නිදහස් සුන්දර වටපිටාවක් තියෙන්නේ අපේ ගමේ. ඇවිදින්න සෑහෙන තැන් තියෙනවා. මේක මගේ ගම. මම ඉපදුණු තැන. අපේ ගම ලස්සනයිනේ. කොහමද? මේ වගේ තැන් හැමතැනම නැහැ. කොළඹ ඉඳන් නුවර යන කට්ටියට බලාගෙන යන්න පුළුවන්. ඒ ගම යාළුවනේ ඉතින් මේ මගේ channel එක subscribe කරලා තියාගන්න. මේ වගේ පොඩි පොඩි වීඩියෝ ටික මම ඔයාලට ගෙනත් දෙන්නම් බලන්න. එහෙනම් යාළුවනේ පරිස්සමෙන් ඉන්න. ජය වේවා.